හයි කොහමද ඔයාලා හැමෝටම ඉතින් අද මම පොඩි වීඩියෝ එකක් කරන්න ආවේ මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ කැනඩාවට වර්ක් වීසා දාන්න ඉන්න අයට සහ දැනටම ඔෆර් එකක් ලැබිලා තියෙන අයට සහ ඔෆර් එකක් ලැබෙන්න ඉන්න අයට මේ වීඩියෝ එක මම කරන්නේ අයිත් කියන්නම් වර්ක් වීසා වලට ඇප්ලයි කරන්න ඉන්න අයට. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ ෆේක් ජොබ් ඔෆර්ස් ගැන. ඒ කියන්නේ දැන් ගොඩාක් මේ දවස් ටිකේ හරියට මේ ළඟකදී දැන් නෙමෙයි මේක ඉස්සරින්දම කරන දෙයක් මිනිස්සු අහු වෙනවා ෆේක් ඩොකියුමන්ට් වලට. ඒ කියන්නේ ෆේක් ජොබ් ඔෆර්ස් වලට අහු වෙනවා. ඉතින් ඒක අහු වෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ගේ ලක්ෂ ගණන් හූරා ගණන් කන වැඩක් තමයි මේ වංචාකාරයෝ කරන්නේ. මේවා ගැන කවුරුත් වීඩියෝ කරන්නේ නැහැ. මේක මිනිස්සු දැනගන්න ඕනේ. හේතුව ඕන තරම් මිනිස්සු ඉන්නවා ලංකාවෙත් මේ වගේ හොර වැඩවලට අහු වෙලා තමන් ඉන්න හිටින්න තැන් පවා නැති වෙලා සල්ලි පොඩි මුදල් ප්‍රමාණ නෙමෙයිනේ රුපියල් 1000 2000 නම් කමන්නේ ලක්ෂ ගණන් තමයි මිනිස්සුන්ගෙන් නැති වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ෆේක් ජොබ් ඔෆර්ස් ගැන. දැන් කවුරු හරි ඔයාලා වර්ක් වීසා එකක් දාන්න ඉන්නවා නම් ඔයාලට ජොබ් ඔෆර් එකක් කැනඩාවෙන් ලැබිලා තියෙනවා නම් ඔයාලට පුළුවන් චෙක් කරගන්න මේක ලෙජිට් එකක්ද කියලා. ඒ කියන්නේ ෆේක් එකක් නෙමෙයිද හරි ජෙනුයින් ජොබ් ඔෆර් එකක්ද කියලා. මොකද දැන් ගොඩාක් ඉන්නවා දැන් මිනිස්සු දන්නවනේ දැන් ගොඩක් අය රටවල් වල යන try කරනවා. විශේෂයෙන්ම මේ වගේ කැනඩා වගේ රටවල් වලට එන මිනිස්සු ගොඩක් කැමතියි. ගොඩක් try කරනවා. ඉතින් ওই වගේ හොරු කරන්නේ මිනිස්සුන්ගේ ආශ්‍රණ කමින් ප්‍රයෝජන ගන්න එක. මොකද දැන් අපි හිතමු ජොබ් ඔෆර් එකක් දෙනවා කියලා කිව්වහම මිනිස්සු ගොඩක් එක පාට ෂොක් වෙනවා කැමති වෙනවානේ. දෙයිනේ මට ජොබ් ඔෆර් එකක් හම්බුණා. මට කැනඩාවට යන්න පුළුවන්. එනට ජොබ් ඔෆර් එකක් ලැබෙනවා කියන එක ඒක මේ එහෙම නිකන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මාර අමාරු වැඩක්. මොකද මේ දවස්වල නම් ජොබ් ඔෆර්ස් කැනඩාවෙන් දෙන්නෙම නැහැ. මොකද දැන් ෆොරින් එම්ප්ලොයිස් ලව කැනඩාවෙන් හයර් කරන්නෙම නැති තරම්. හේතුව තමයි දැන් මේ රටේ ඉන්න මිනිස්සුන්ටත් ජොබ් නැතුව ඉන්නේ. ඉතින් ඒ හින්දා මේ රජයෙන් කියලා තියෙන්නේ දැන් අපි හිතමු ෆාම්ස් වලට ජොබ් ඔෆර් එකක් ජොබ් ඔෆර්ස් තියනවා කියලා. හැබැයි දැන් මේ රජයෙන් කියලා තියෙන්නේ ඇයි අපි පිට රටින් හයර් කරන්නේ මිනිස්සෙක්ව ඒ අදාළ ජොබ් එකට ඇයි අපිට බැරි කැනඩාවේ ඉන්න මිනිස්සෙක්ට ඒ ජොබ් එක දෙන්න. මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ කැනඩාවේ කෙනෙක්ට ජොබ් එක ඒක දෙන්න බැරි නම් විතරක් මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විතරයි පිට රටින් කෙනෙක්ව හයර් කරන්නේ. ඒ කියන්නේ බේසිකලි දැන් රජයට ඕනේ කැනඩියන් ගවර්න්මන්ට් එකට ඕනේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට ඒ අවස්ථාවල් ලබා දෙන්න. මොකක්ම හරි හේතුවක් මත මේ රටේ කෙනෙක්ට එක දෙන්න බැරි නම් තමයි ඒගොල්ලෝ පිට රටින් කෙනෙක්ව හයර් කරන්නේ. ඒ හින්දා දැන් ජොබ් ඔෆර්ස් කියන ඒවා නිකන් මේ කඩින් ගන්නවා වගේ දෙයක් නෙමෙයි. ඒ හින්දා සෑහෙන පරිස්සම් ඉන්න දැන් මාර විදියට වංචාකාරයෝ හොරු ඉන්නවා. ඕගොල්ලන්ගේ සල්ලි පරිස්සම් කරගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් ඔයාලට පුළුවන් දැන් අපි හිතමු කාට හරි ඔෆර් එකක් ලැබිලා තියෙනවා නම් මෙන්න මේ මං කියන කරුණු ඕගොල්ලෝ හොඳට බලන්න. ඕගලන්ට එතකොට හිතා ගන්න පුළුවන් බලා ගන්න පුළුවන් මේ ජොබ් ඔෆර් එක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. පළවෙනි එක තමයි මම මේ කොලේක ලියාගෙන තියෙන ලිස්ට් එකක්ම තියෙනවා ඕගලන්ට කියන්න. පළවෙනි එක තමයි unrealistic salary and benefit. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් ලොකු පඩියක් ඕගලන්ට දෙනවා කියලා ඔෆර් එකේ තියෙනවා නම්. දැන් සමහර වෙලාවට දැන් මට එහෙම කතා කරලා මිනිස්සු අහනවා අක්කේ මට මෙහෙම ජොබ් ඔෆර් එකක් හම්බුණා මේ මාසෙට රුපියල් ලක්ෂ 15ක්. ඒ කියන්නේ රුපියල් වලින් ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 15ක් හම්බෙනවා. මට ඒ සැලරි එක ගැන කිව්ව ගමන්ම මම කියන්නේ මාසෙ රුපියල් ලක්ෂ 15ක් හම්බ කරන්න පඩියක් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ අර මිනිසුන්ව නම්ම ගන්න. මොකද දැන් අපි උනත් ආසයිනේ රුපියල් ලක්ෂ 15ක් හම්බ වෙනවා කියන්නේ දෙයනේ ආයි මාර සැලරි එකක් නේ. එන ලොකු සැලරි එකක් නේ. ඉතින් මිනිස්සු ඒවට සැලරි එක දැක්ක ගමන් මිනිස්සු ඒවට අහු වෙනවා. ඒ හින්දා හොඳට හොයලා බලන්න. මොකද ඒ වගේ පඩියක් ඔයාලට මේ ගන්න බෑ සාමාන්‍ය ලේබර් ජොබ් එකකට වගේ නම් එන්නේ කවදාවත් ඒ වගේ පඩියක් නම් කැනඩාවෙන් ඔයාලට ගෙවන්නේ නැහැ. දෙවෙනි එක තමයි lack of interview process. lack of interview process කියලා කියන්නේ දැන් අපි හිතමු ඔයාට ජොබ් ඔෆර් එක දෙන කෙනා ඔයාට ඔෆර් එක නිකම්ම දෙනවා ඔයාව සිලෙක්ට් වුණා. ඉන්ටර්විව් මොකුත් නැහැ. එහෙම දේවල් වෙන්නේ නැහැ. ඒවා මන් දන්නේ ලංකාවේ හැම වෙනවද කියලා. මම හිතන්නේ ලංකාවෙත් වෙනවා කියලා ජොබ් එකක් දෙන්නේ නැහැ නේ. මිනිස්සුන්ට ඉන්ටර්විව් එකක් කරන්න නැතුව සාමාන්‍යයෙන් හොඳ කම්පැනි එක. ඉතින් ඔයාලා කවුරු හරි ඔයාලට ජොබ් එක දෙන කෙනා කිව්වොත් මම ආව ජොබ් එකට සිලෙක්ට් කරගත්තා. මේ ඉන්ටර්විව් මොකුත් නැහැ. ඔයා පාස්. ඒවා බොරු එහෙම දේවල් නැහැ. අනිවාර්යෙන් ජොබ් ඉන්ටර්විව් එකක් තියලා තමයි ඔයාලව පාස් වුණොත් තමයි ඔයාලට ඔෆර් එක දෙන්නේ. ඒ හින්දා ඒකත් හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න. තුන්වෙනි එක තමයි
demand for upfront fees. ඒ කියන්නේ දැන් අපි හිතමු කැනේඩියන් ගවර්න්මන්ට් ඒ කියන්නේ කැනඩාවේ ඇත්තටම ඔයාලට ජොබ් ඔෆර් එකක් දෙන කම්පැනි එක ඔයාලට කිසිම වෙලාවක කියන්නේ නැහැ ෆී එකක් පේ කරන්න කියලා. ඔයාලට මේ ඔෆර් එක අපි දෙන්නේ ඔයා අපිට මෙන්න මේ මුදල දුන්නොතින් තමයි. කවදාවත් හරි කම්පැනි එකකින් ජෙනුයින් කම්පැනි එකකින් ඔයාලගෙන් කිසිම වෙලාවක සල්ලි ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලනවා නම් ඉල්ලන්නේ අනිවාර්යෙන් වංචාකාරයෙක් බොරු කරන කෙනෙක්. ඒ හින්දා අනිවාර්යෙන් මේ ඒ දෙත් ඔළුවේ තියාගන්න. කිසිම වෙලාවක ෆී එකක් ගෙවන්න එපා ජොබ් ඔෆර් එකට. ඔෆර් එකක් කියන්නේ ඒක ඔයාලට දෙන දෙයක්. ඒ කියන්නේ ඔයා ඉන්ටර්විව් පාස් වුණොතින් ඔයා ජොබ් එකට සිලෙක්ට් වුණොතින් ඒ ඔෆර් එක ඔයාලට හම්බෙනවා. ඒකට අපි කිසිම වෙලාවක රුපියලක්වත් ගෙවන්නේ නැහැ. ඊළඟ එක තමයි poor communication. ඒ කියන්නේ දැන් ඔයාගේ ජොබ් ඔෆර් එක අතර ගත්තාම ඔයා A to Z මුලින් ඉඳන් අගටම හොඳට කියවන්න. ඒක කියවද්දි මේ ඉංග්‍රීසියෙන්නේ තියෙන්නේ හොඳට බලන්න ග්‍රැමර් හරිද, ස්පෙලිං හරිද, හරියට වචන ලියලා තියෙනවද, හරියට සෙන්ටෙන්ස් එක හරියට ගැලපෙන්න ලියලා තියෙනවද. මොකද දැන් මේ වගේ රටකින් ඔෆර් එකක් හොඳ කම්පැනි එකකින් හම්බෙනවා කියන්නේ ඒ වගේ අඩුපාඩු තියෙන්න බෑ. ඒ කියන්නේ බොරු කරන, ඒ කියන්නේ ෆේක් ඔෆර් එකක් වගේ නම් තමයි ඒ වගේ මිස්ටේක්ස් තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රැමර් වැරදි වෙලා, ස්පෙලිංස් වැරදි වෙලා, ඒ වගේ දේවල්. ඊළඟ එක තමයි unprofessional communication channel. unprofessional communication channel. ඒ කියන්නේ දැන් මේ ජොබ් එක සම්බන්ධව, මේ ඔෆර් එක සම්බන්ධව ඔයත් එක්ක යාලා කමියුනිකේට් කරන විදිය. ඒ කියන්නේ කමියුනිකේට් කරන විදිය කියලා කියන්නේ WhatsApp එකෙන් නම් ඔය මොන හරි මැසේජ් කරන ඇප් වලින් නම් කිසිම වෙලාවක විශ්වාස කරන්න එපා. මොකද දැන් ඔය ගොඩාක් ඔය බොරු කරන මිනිස්සුන් අල්ලගන්නේ Facebook එකේ මැසෙන්ජර් වලින් WhatsApp වලින්. ඒ කියන්නේ ජෙනුයින් එම්ප්ලොයි කෙනෙක් කිසිම වෙලාවක නිකන් මේ යාළුවෙක්ට මැසේජ් කරනවා වගේ මේ කොල්ලෙක් කෙල්ලෙක්ට මැසේජ් කරනවා වගේ WhatsApp එකකින් මැසෙන්ජර් එකකින් මේවා කතා කරන්නේ නැහැ. ඊමේල් වලින්, ෆෝන් කෝල්ස් වලින් තමයි යාලා මේව ඩිස්කස් කරගන්නේ, කතා කරගන්නේ. ඒකත් ඔළුවේ හොඳට තියාගන්න. ඔයාලට කවුරුම හරි මැසේජ් කරුතින් මැසෙන්ජර් එකෙන් හරි WhatsApp වල වගේ ඇප් වලින් මෙන්න මෙහෙම දෙයක් මේ ජොබ් ඔෆර් එකක් තියෙනවා කියලා ඒවා බොරුකාරයෝ, ඒ ෆේක් ඒවා. ඊළඟ එක තමයි කම්පැනි රිසර්ච්. ඒ කියන්නේ දැන් මේක ඔයාලා කරන්නම ඕන දෙයක්. ඒ තමයි දැන් ඔයාලා මොකක් හරි කම්පැනි එකකින් ඔයාලට ඔෆර් එකක් කවුරු හරි දෙනවා නම් ඔයාලා නිකන් එයා ඒ ඔෆර් එක දුන්න පළියට හරි කියලා ඕකේ කියලා බාර ගන්න එපා. ඒගොල්ලෝ ඒ ඔෆර් එකේ දාලා තියෙනවානේ කම්පැනි නේම් එක. ඒ කම්පැනි නේම් එක Google එකේ සර්ච් කරන්න. සර්ච් කරලා බලලා ඒක ඇත්තටම එහෙම කම්පැනි එකක් තියෙනවද? ඒ කම්පැනි එකේ වෙබ්සයිට් එකක් තියෙනවද? ඒ අදාළ වෙබ්සයිට් එකේ රිවිව්ස් තියෙනවද කියලා හොඳට බලන්න. මොකද අනිවාර්යෙන් අපි දෙයක් කරද්දි ඒ අදාළ එකේ රිවිව්ස් බලන්න ඕනේ. මොකද රිවිව්ස් කියන එක හරිම වැදගත්. දැන් රිවිව්ස් තිබ්බත් සමහර ෆේක් ඒවා තියෙනවා. රිවිව් 1යි 2යි තියෙන්නේ. එහෙම තියෙන විදියක් නැහැනේ. ඒ හොඳ කම්පැනි එකක් නම් සාමාන්‍යයෙන් හොඳට රිවිව්ස් තියෙන්න ඕනේ. හොඳ රිවිව්ස් තියෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් කම්පැනි එක ගැන හොඳ රිසර්ච් එකක් කරලා තමයි ඔයාලා මේ process එක පටන් ගන්න ඕනේ. ඊළඟ එක තමයි contact the company. ඒ කියන්නේ දැන් ඔයාලට මොනවම හරි ඉෂුව එකක් තියෙනවා නම්, මොනවම හරි කන්සර්න් එකක් තියෙනවා නම්, මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කම්පැනි එක කන්ටැක්ට් කරන්න. අනිවාර්යෙන් කම්පැනි එක කන්ටැක්ට් කරලා මොනවම හරි ඔයගලන්ට දැනගන්න තියෙනවා නම් මේ ඕනෑම විස්තරයක් ඔයාලට කම්පැනි එක කන්ටැක්ට් කරලා අහගන්න පුළුවන්. ඊළඟ එක තමයි Canadian anti-fraud. ඒ කියන්නේ ඔයාලට මොනවම හරි දැන් ඔයාලා දැනගත්තොතින් කැනඩා කියන්නේ මේ ඔෆර් එක සම්බන්ධව මොන හරි කියන්නේ බොරු වංචාකාර ඔෆර් එකක් නම්, ෆේක් ඔෆර් එකක් නම් ඔයාලට පුළුවන් ඒකට කම්ප්ලේන්ට් එකක් දාන්න. කැනේඩියන් ගවර්න්මන්ට් එකට කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් කම්ප්ලේන්ට් කරන්න. මොකද තව මිනිස්සෙක් බේර ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒක. මොකද කම්ප්ලේන්ට් කරාම මෙහෙන් ඒ සම්බන්ධව හොයලා බලනවා. ඒ වගේ කට්ටිය වල්ල ගන්නවා. අන්තිම එක තමයි consultant and immigration lawyer. ඒ කියන්නේ ඔයාලා කිසිම වෙලාවක නොදන්න දෙයක් තනියම කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාලට ඔෆර් එකක් අපි හිතමු හම්බුණා කියලා, අතට හම්බුණා කියලා. ඔයාලට පුළුවන් ලෝයර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒක වෙරිෆයි කරගන්න. ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒක හරිද කියලා බලන්න. මේක මොකද මේ මිනිස්සු දන්නවා මේක ෆේක් එකක්ද ජෙනුයින් එකක්ද කියලා. ඒ හින්දා අනිවාර්යෙන් ඔෆර් එකක් හම්බුනොත් එකපාරට process එක පටන් ගන්න එපා. එකපාරට ඒ අදාළ මනුස්සයව පුද්ගලයාව විශ්වාස කරලා එයාට සල්ලි දෙන්න යන්න එපා. කෙලින්ම ලෝයර් කෙනෙක් ගාවට ගිහිල්ලා බලන්න මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. ඉතින් ඕක ගැන තමයි මට අද කතා කරන්න ඕනේ. ඔව් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. Thank you so much for watching. Thank you so much. Bye guys.